ඔයා කවදා හරි දැකලා තියෙනවද සමහර මිනිස්සු කාමරයකට ආවම හැමෝගෙම අවධානය නිකම්ම එයාට ලැබෙනවා. එයා ලස්සන වෙන්න ඕන නෑ. සල්ලි තියෙන්න ඕන නෑ. හැබැයි එයා ළඟ පුදුම බලයක් තියෙනවා වගේ දැනෙනවා. අනිත් පැත්තටම සමහර අය කොච්චර දක්ෂ වුණත් කවුරුත් එයාලව ගණන් ගන්නෙ නෑ. ඉතින් මේ වෙනසට හේතුව මොකක්ද? හේතුව තමයි බොඩි ලැන්ග්වේජ්. එහෙමත් නැත්නම් ශරීර භාෂාව. අද මම කියලා දෙන්නේ වචනයක්වත් කතා නොකර ඕනම තැනක බලවත්ම පුද්ගලයා විදියට කැපිලා පේන රහස් ක්‍රම 3ක් ගැන. පළවෙනි රහස. හැකිලෙන්න එපා, ඉඳ ගන්න. දුර්වල මිනිස්සු නිතරම ඉන්නේ හැකිලිලා. එයාලා වාඩි වෙන්නේ පුටුවේ අයිනක. අත් දෙක බැඳගෙන ඔළුව පාත් කරගෙන. මේකෙන් පේන්නේ බය සහ අවිශ්වාසය. ඔයාට බලවත් වෙන්න ඕන නම් පුටුවේ වාඩි වෙද්දී සැහැල්ලුවෙන් ඉඳ අරන් වාඩි වෙන්න. අත් දෙක නිදහසේ තියන්න. ඔයාගේ ශරීරයෙන් කියන්න ඕන මේ තැන මගේ කියලා. මේ පොඩි වෙනසෙන් ඔයාගේ පෞරුෂය 100%කින් වැඩි වෙනවා. දෙවෙනි රහස. වේගය අඩු කරන්න. කලබල වෙලා වේගෙන් අතපය වනන, වේගෙන් ඇවිදින මිනිස්සු දිහා බැලුවම පේන්නේ මෙයා බය වෙලා කියලා. රජෙක් කවදාවත් දුවන්නේ නැහැ. නායකයෝ කවදාවත් කලබල වෙන්නේ නැහැ. ඔයා කතා කරද්දී අතපය හෙලවෙන වේගය අඩු කරන්න. ඔළුව හරවන වේගය අඩු කරන්න. හෙමින් සංසුන්න වැඩ කරන කෙනෙක් දැක්කම ඕනම කෙනෙක්ට ඉබේම ගෞරවයක් ඇති වෙනවා. අන්න ඒක තමයි නියම බලය. තුන්වෙනි රහස. ඇස් දිහා බලන විදිය. කෙනෙක් එක්ක කතා කරද්දී බිම බලන්න එපා. වටපිට බලන්න එපා. කෙලින්ම එයාගේ ඇස් දිහාම බලන්න. හැබැයි රවන්න එපා. පොඩි හිනාවක් එක්ක විශ්වාසයෙන් බලන්න. කවුරු හරි ඔයාට අපහාස කරන්න හදනවද? එහෙනම් මොකුත් කියන්න එපා. එයාගේ ඇස් දෙක දිහා තත්පර 3ක් කෙලින් බලාගෙනම ඉන්න. ඒ බැල්ම විතරක් ඇති එයාගේ කටම වහලා දාන්න. මතක තියාගන්න, ඇස් කියන්නේ ඔයාගේ ආත්ම විශ්වාසය එළියට දාන ජනේල් එක. මේ දේවල් අද ඉඳන්ම පාවිච්චි කරන්න. බස් එකේදී, ඔෆිස් එකේදී, යාළුවොත් එක්ක ඉදී, ඉස්කෝලේදී, ඉතින් මේ හැම තැනදීම මේ දේවල් ටික try කරලා බලන්න. ඔයාගේ වෙනස අනිත් අයට දැනෙන්නම පටන් ගනීවි. තවත් මේ වගේ රහස් දැනගන්න ඕන නම් channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම ජය වේවා.